අද අරගෙන ආවේ මම පුතාට හදලා දුන්න සරල උදේ කෑම වේල. ඉතින් මම මේ කෑම එක හදන්න අරගෙන තියෙනවා අලගෙඩි 2ක්, එතකොට කැරට් අලයක්, බිත්තර 2ක්, ඒකම කෝන්ෆ්ලවර් ටිකක්, ඒකම පොඩියට කපාගත්ත ලුණු ටිකක්, සුදු ලුණු ටිකක් මම මේකට පාවිච්චි කරනවා. ඉතින් අලගෙඩි 2ත් හොඳට සුද්ධ කරලා පෙති හිටින විදිහට මෙන්න මේ විදිහට කපා ගත්තා. කැරට් ටිකත් එන්නේ විදිහටම කපා ගත්තා. ඊට පස්සේ පෑන් එකකට හොඳට පොල් තෙල් අතුරලා පොල් තෙල් ටික රත් වෙගෙන ඉද්දි මම අර පුංචිට කපාගත් අලපෙටි ටික යටට දාලා හොඳට ෆ්‍රයි කරගන්නවා. ඉතින් බබාටත් ඕන වුණා මාත් එක්ක එකතු වෙලා මේ කෑම එක හදාගන්න. ඊට පස්සේ බිත්තර 2යි, එතකොට කෝන්ෆ්ලවර් ටිකයි, ලුණු, සුදු ලුණු, එතකොට මිරිස් ටිකක්, ලුණු ටිකක් මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්නවා. ඉතින් මම මේ හදන කෑම එක නර්සරි බබාලගේ ලන්ච් බොක්ස් වලට වගේම මාස 9ට වැඩි පුංචි බබාලට ෆින්ගර් ෆුඩ් එකක් විදිහටත් දෙන්න පුළුවන්. මේ වෙනකොට අලපෙති ටික හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඉතින් අලපෙති උඩින් මම අර හදාගත්ත බිත්තර මිශ්‍රණය දාගන්නවා. ඊට පස්සේ ඒ බිත්තර මිශ්‍රණය උඩට මම මෙන්න මේ විදිහට පුංචිට කපාගත්ත කැරට් පෙති ටික අතුරලා මදි කින්දරේ විනාඩි 5ක් විතර මේ බිත්තර එක හදාගන්නවා. Rasaidah? Rasaidah?